සුදු නංගි සුදු අයියේ අම්බේ ඔයගේ කටහඬේ ලස්සන මගේ ආදර දෝෂි කැතේනේ මගේ ආදර ඩබල් බනිස් ගෙඩියනේ මගේ ආදර දුදුස් කෑල්ලනේ මගේ ආදර ස්පංජි පළුවනේ මගේ ආදර කිරි හොද්දනේ මගේ ආදර දෙහි ලොඩියනේ මගේ ආදර ගොරකලොඩියනේ මගේ ආදර වලක මදුලනේ මගේ ආදර ඩබල් බනිස් ගෙඩියනේ මගේ ආදර ජුංගිර බෙට්ටිනේ මගේ ආදර සුදු අයියානේ මගේ ආදර සීනි කිරිල්ලිනේ ඔය මගේ ආදර ෆණියාරුම් ගෙඩියනේ මගේ ආදර ඩබල් බනිස් පළුවනේ මගේ ආදර පිටර රොටියනේ මගේ ආදර එළවලු රොටියනේ මගේ ආදර කිරි හොද්දනේ මගේ ආදර වඩේකනේ මගේ ආදර ගිනි කට්ට මැටි කට්ටනේ මගේ ඔන්න ඉතින් ගහනවා මැරෙන්න දෙනවා මැරෙන්න ඔය අය නම් ඉතර වගේ නෙමෙයි රෝස් පාට වෙලා ඔය නම් හරියට වෙනස් වෙලා ඔය අය නම් මං හිතන්නේ දැන් ගෝල්ඩන් පෝල් ගන්නවා ඔය හොඳේ මණ්ඩල කට්ට ඔය යනවා අරහෙ කොහෙද ඔය යනවා අර පැත්තේ මාතර පැත්තේ මාතර පැත්තේ තමයි ඉන්නේ මම කොහෙද දැක්කේ ඔයයි මං ඔය හින් දැක්කා ඔයයි ඔව් මාතර බීච් එකේ ඇති වැටකෙయ్య ගහපල්ලේ මම වැටකෙయ్య මල් කඩන්න ගියා පොඩි බාරයක් තිබුණා ඔප්පු කරන්න ඇත්තේ ඒ බාරට කියලා තියනවාද ඇන්ටි කෙනෙක් එක්ක උඩේ ඉහළගෙන ඉන්නේ කියලා ඒ මම මේ රූපෙට බාරය ඔප්පු කරන්න ගියා වන්දන ගත්තා සුදු නංගි ඔය නම් ගානට වැඩි ඔය දැන් හොනේ හරියට වෙනස් වෙලා ඒ මොකෝ සරත් අයියට වෙනස් වෙලා අන්න සරත් අයියේ මේ කොහොමද වෙනස් මේ හරියට වෙනස් වෙලා ඉස්සර නම් ඔහොමද ඉස්සර හරි ලොකු අලුත් කඩේ දාගත්ත පස්සේ සෑහෙන්න වෙනස් වෙලා ගානට වැඩි ඉස්සර නම් ඉස්සර කොහොමද දන්නවද කිව්වේ කොහොම කිව්වේ මේ හොඳේ ඕ දීගල කපු මාත්තේ අතේ ලිව්වක් එවන්නේ සිද්ධුවක් කියලා දීගල මාමා අතේ මොනවයි ලිව්වේ ඉස්සර වගේ නෙමෙයිනේ හරි ආඩම්බරනේ මොකද මන්න මේ හැටි වගේ හිතරින් දන්නේ දැක්කම විතරයි බොරුවට කොහොම කියන්නේ අපිව මොකටද සිත කියතන් අනන්ත ඇතිනේ මට මතකයි සූඩ පොඩි කාලේ එද අපි දෙන්නා අල්ලාන ගන්තිරේ දිව්වා ගන්තිරේ දුවලා තියෙන්නේ නේ මං ගන්තිරේ අත් අල්ලගෙන දුවනකොට මං දැක්ක ඔය ඇන්ටි කෙනෙක් එක වැටකෙయ్య ගහපල්ල දුවනවා මං ඒ අර මේ හැංගි මුට්ටන් ගැහුවා ඇත්තේ සුදු අයියේ ඔය අය දැන් හරියට වෙනස් වෙලා ඔය අය නම් දැන් ගානට වැඩි ඔය අයට මතකයි ඒ කාලේ මෙන්න මේ කරකවන සෙක්කු ඇවිල්ලා මෙන්න ඇවිල්ලා හොඳේ කපුරුගමේ ෆ්‍රාන්සි කපුරුගම ගාව ගන්න එපා ගහන මැරෙන්න දෙනවා මැරෙන්න හොඳේ දැන් නම් හරි වෙනස් වෙලා ඔය වල්ගමනේ නේ ඕ නෑ මං වල්ගම නෙවෙයි ඔය විජයගිරියේ විජයගිරිය හවසට ඉන්නේ විජයගිරියේ ඇන්ටි ගහන ඒ එපා කාන්ත සුදු නංගි ඔය අය නම් දැන් හොඳේ ගානට වැඩි අනේ අයියා ගානට තියාට බින්දුවක් ගන්න බුදු අම්බේ මම දන්න ඕනේ ඔයගේ විස්තර ඔය හොඳේ පිළිකන්න තමයි අදින්නේ ඔය අය නම් මහා චොකලට් එක තමයි අදින්නේ හොඳේ අර කට්ටිය මට කතා කරනවා මෙහෙම කළා අන්න අර රෝස පාටි ටෙඩිය තියාගෙන ඉන්න අයියා මහා වනතර කොල්ලෙක් අනේ ගාවට යනවා යන්න බලන්න ඔව් ඔරවල බලන්න මට යද්දි කෙලිවිත් දන්නවා මට අයියේ ඕ ඒ මට ටෙඩිය දෙනවා කිව්වා මොකක්ද දෙනවයි කිව්වේ පිළිකන්නට නම් ටෙඩිය දෙනවයි කිව්වා පිළිකන්නට ගියොත් ටෙඩියම දේවි චොට සුදු නංගි සුදු අයියේ ඔය අය නම් දැන් හොඳේ හරි මේ ගොන් වෙලා ඉන්නේ ඔය අය හොඳේ හරි අන්තිම වෙලා ඉන්නේ ඔය අය දැන් මට විකල මරන්න හිතෙනවා ඔය ඇයිට හොඳේ ඔය මම නිවල මරන්න හිතෙනවා බුදු අම්මේ පිජ්ජකේ දානෝ එහෙනම් සුදු අයියේ සුදු නංගි මන් දැක්කා ඔය ඇයි කතරගම කාවයිය නටනවා කාවයිය නෙවෙයි මම හොංගෙක් එක්ක සෙල්ලම් කරේ මන් දැක්කා මන් දැක්කා ඔය කතරගමදී
ආතම්ම කෙනෙක් කරේ තියාගෙන දේවාලේ වටේ යනවා. ඒ රූපෙට රූපේ බාරේ ඔප්පු කරා මම. ඇත්තේ? ඒ අයියේ ඕ සුදු නංගි ඔය සෑහෙන්න බාර වෙලා තියෙන්නේ. ඔය නන් දැන් මහ ගන්න දෙයක් නැහැ. ඔය මුස්ලිම් කෙල්ලෙක් වගේ නෑ. ඔය දවස් 7ට ඕ ආතම්මල 7 දෙනෙක් ඔළුවේ තියාගෙන ගියේ. ඕ මට මේ පොඩි ආත්තම්මගේ මේ බාරයක් තිබුණා ඔප්පු කරා. තෝ වරෙන් පිටිපස්සට. අනේ මං ඔය ඊට ඕ හරි ආදරෙන් ආ උඹ නම් එපා මගේ ගාවට එන්නවා. හොඳේ ඕ එදා දැක්කා වගේමයි. හැබැයි නංගිගේ නම මට මතක නැහැ. එදා ඔයයි දැක්ක විතරයි ඕ මගේ හද පටුලෙන්ම ඔයයි ගැන කැක්කුමක් ඇති වුණා. එහෙනම් සීතාලේ පගා ගන්න. ඔයයිට අර එස් අර බාම් එක ගා ගන්නවා. මොන බාන්නේ? අන්න අර අයියටම මතකයි. කොල්ල මතකයි කොල්ල දිගටම බාම් ගන්න කොල්ලෙක්. ඒ කොල්ල ඉතින් හැමදාම බාම් තමයි. බාම් ගන්න අත ගන්න ඕනේ පහලටම. එහෙම නෙවෙයි උඩට අත ගන්න. එහෙම නෙවෙයි. ඇත්තේ ඔයයිට මතකේ? ඕ ඔයයි මම මූසල දැන්නා. ඔයයි මූසල අයියා. ඔය මහ මූසල කෙල්ලේ. ඔය මූසල පිරිතියා. ඔයගේ නම ෆාතිමාද? නැහැ. නස්මින්. ඉස්සර නම් එහෙම නමක් තිබුණේ නැහැ ඔයයිට. ඇත්තේ? ඔයගේ නම මට මතක නැහැ. අලුත් එකක් තියෙන්නේ. අලුත් එක? ඔය දන්නේ මගේ අලුත් එක. ඔයගේ අලුත් එක මම දන්නේ නැහැ. අනේ එහෙනම් කියනවා බලන්න. අලුත් එකද? අලුත් එක කියනවා. ඔයගේ අලුත් නමද? ඕ මම පොඩ්ඩක් ගෙස් කරලා කියන්නම්. ගෙස් කරලා කියන්න. ඔයගේ නම සිරියලට්ටා. ඒක නෙවෙයිනේ. ඒක නෙවෙයිලු. මේ උඹගේ යාළුවෝ ටිකක් ඉන්නේ. එක පන්තියේනේ. එක රූම් එකේ. එක ක්ලාස් එකේද? ක්ලාස් එකේ. ඒක පේන. ඔය රෝස පාට, ඔය රතු පාට, අර රෝස පාට. මේ රෝස පාට. ඔයගේ නම ඕ ලතා. ලතා නෙවෙයි. නෑ ලතා නෙවෙයි නෑ. උඹටම හරියන හත්තරාමල් ටිකක් ඉන්නේ. නෑ ලතා නෙවෙයි. ලතා නෙවෙයි. අලුත් වෙන එකක් කියනවා. එතකොට මේ කුසුම. කුසුම නෙවෙයිනේ. නෑ කුසුම නෙවෙයි. දැන් හිමීට කියන්නේ නෑලු. ඔව්. මට හොරාට කිව්ව නැtei කියලා. උඹලගේ නංගිලා මගේ චූටි නංගිලා. එතකොට මේ මම වගේම හැදිලා ඉන්නේ. ඒක නම් පේනවා. එතකොට මේ සුනකවති. ඒක නෙවෙයිනේ නේ. නෑ ඒක නෙවෙයි. එතකොට ඔයයි බඳින්න ඕනේ සුනකේ. අපෝ සුනකවති නෙවෙයි. එහෙනම් කසනවති. කසනනේ. කසන. උඹට කොහොමද කැහිල්ල තියෙනව? ඒකත් තියෙන්නේ නැතුව මට නෑනේ. කසනවති නෙවෙයි. ඒකත් නෙමෙයි. ඒකත් නෙවෙයි. එතකොට මේ නයන. නැත බෑනේ. නැත දෙන්න බෑ. නැත දෙන්න බෑනේ. නැත බෑ. මෙන්න ගිනි පොලි කාර්යය විල 120 පොලියට දීපන් එන්න. ඒකත් නෙමෙයි. ඒකත් නෙවෙයි. එහෙනම් චූටි. චූටි නෑනේ. ලොකුය. චූටි නෑ. ලොකුය. ඒක පේන තාර බැරල් එකක් වගේ. එහෙනම් මේ මන් දන්නේ. මගේ නම තමයි ඔව් සුනේතා කාන්ති මල්. සුනේතා කාන්ති පල්. මොකද? සුනේතා කාන්ති පල්. නෑ සුනේතා කාන්ති මල්. සුනේතා කාන්ති පල්. මොකට කියන කාන්ති මල්ල කියලා. කාන්ති පල්. කාන්ති මල්. පල්. පල්. මල්ල කිය. කාන්ති මල්. පල්. කාන්ති මල්ල කිය. අන්න මල් තුන් පාරක් කියන්න වෙනවා. අර කියන විදියට. සුනේතා කාන්ති මල්ලේ. මල්ල කිය.